ඔය මෝඩ අදහසින් මිදෙන්න. අනේ ඔය අසත්පුරුෂ යාළුවා අත්තරින්ද. කවුද අසත්පුරුෂ යාළුවා? මේවා 11ක් වෙලා මම බනහන්න යනවා කියලා හිතෙන සිතුවිල්ල. කරදර වලින් නිදහස් වෙන්න බනහන්න එන්න. අනේ වෙලාවක් නෑ මේ බනක්වත් අහන්න කියනවා. එහෙම නෙවෙයි. වෙලාවක් ලැබීම පිණිස බනහන්න එන්න. පැහැදිලිද මං කියන එක? අනේ මේ හිතේ තියෙන කුණු කන්දල් අයින් වෙනවා නම් මටත් හිත එකලහක් කරගෙන බනහන්න. අනේ ඒ අදහසට එන්න එපා. බන අහලා කුණු කන්දල් අයින් කරගෙන හිත එකලහක් කරගන්න. දැන් තේරෙනවද අපේ හිතට පවා එන්නේ අනිත් පැත්තට මේවා එන්නේ. ඒ නිසා දවසින් දවස ප්‍රමාද වෙනවා. මගේ බුදුරජාන් වහන්සේ පිරිනවම් පානකොට අවසාන මොහොතේත් වදාලා සම්බුද්ධ ශාසනයම කැටි කරලා අප්පමාදේන සම්පාදේත කියලා. මේ කුසල් දහම් කෙරෙහි ප්‍රමාද වෙන්න එපා කියලා.